ආයුබෝවන්. වෛද්‍ය සහතිකය සාර්ථකව ලබාගෙන අදාළ SMS පණිවිඩයක් ලැබුණු ඔබ මීළඟට සිදු කළ යුත්තේ කුමක්ද? අපි ඒ ගැන විමසා බලමු. මුලින්ම ඔබේ දිස්ත්‍රික්කයට අයත් DMT කාර්යාලයට හෝ ඊට අනුබද්ධ ආයතනයට අමතා ඔබේ තොරතුරු ලබා දෙන්න. එවිට එම ආයතනය ඔබ වෙත පැමිණිය යුතු දිනය සහ වේලාව SMS පණිවිඩයක් මගින් ඔබට දැනුම් දෙනු ලැබේ. නියමිත දිනයේදී එම SMS පණිවිඩය ඉදිරිපත් කර ආයතනයට ඇතුළු වන්න. ඉන්පසු ඔබට ලබා දෙන පත්‍රිකාව ක්‍රියාවලිය අවසන් වන තුරුම ළඟ තබාගෙන ඔබේ අංකය කැඳවන තෙක් රැඳී සිටින්න. මෙහිදී ඔබේ ජාතික හැඳුනුම්පත සහ උප්පැන්න සහතිකයේ මුල් පිටපත අනිවාර්යෙන් ළඟ තබා ගන්න. කාර්යාලය තුළට කොටස් වශයෙන් ඔබව කැඳවන අතර එහිදී ඔබේ මහපට ඇඟිල්ල ස්කෑන් කර අදාළ නිලධාරියා විසින් ලිය කියවිලි පරීක්ෂා කර ඔබගේ ඡායාරූපයක් ලබා ගනු ඇත. ඔබේ රියදුරු බලපත්‍රයේ ඇතුළත් වන්නේ මෙම ඡායාරූපයයි. එම නිලධාරියා විසින් ඔබේ ලිපි ගොනුව ඉතා පිළිවෙලට සකස් කර ඔබට ලබා දෙනු ඇත. මෙහිදී ඔබ අයදුම් කිරීමට බලාපොරොත්තු වන වාහන කාණ්ඩය පිළිබඳව දැනුවත් වී සිටින්න. ඊළඟ පියවර වන්නේ මුදල් ගෙවීමේ කවුළුව වෙත යෑමයි. ඔබ අයදුම් කරන වාහන කාණ්ඩය අනුව ගෙවිය යුතු මුදල් ප්‍රමාණය වෙනස් විය හැකියි. මෙහිදී එක් කරුණක් හොඳින් මතක තබා ගන්න. ලිඛිත විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තු වන දිනය පිළිබඳව කල් තියා සැලසුම් කරගෙන යන්න. දැන් ඔබේ මූලික වැඩ කටයුතු සියල්ල අවසන්. ඉදිරියට ඔබට ඉතිරිව ඇත්තේ ප්‍රධාන කාරණා දෙකයි. 1. ලිඛිත විභාගයට සූදානම් වීම. 2. සුදුසු රියදුරු පාසලක් තෝරා ගැනීම. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සහ උපදෙස් ඉදිරි වීඩියෝ මාලාවෙන් මම ඔබට ලබා දෙන්නම්. අප සමග රැඳී සිටින ඔබට ස්තුතියි.